මේ තියෙන රුපියල් 8000ක ලෙගෝලාගේ F1 කාර් එකක්. මම තාටින් ඔයාලට රුපියල් 60000ක F1 ලෙගෝ කාර් එකක් පෙන්නන්න යනවා. මේක ළමයි තනිකර ලෙගෝ ලෝකයක්. මෙතන තියෙනවා F1 කාර් ටික තියෙනවා. මෙතන නිකන් normal කාර් එකක් තියෙනවා. මෙතන පැල වගේක් තියෙනවා. මෙතන Star Wars එකේ සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ ඒකේ එහා පැත්තේ Marvel එකක් තියෙනවා. මෙතන තියෙනවා ගණන් අඩු ලෙගෝ ෆෝමියුලා 1 ටිකක්. ඊට පස්සේ මේ තා පොඩි පොඩි ලයින් සෙල්ලම් කරන එකක් තියෙනවා. මේකේ ගොඩාක් තියෙනවා මේ සුපර් මාරියෝ කියලා තියෙනවා. මෙතන නිකන් කන්ස්ට්‍රක්ෂන් වගේ වල තියෙනවා. ගොඩක් කියලා තියෙනවා ළමයි මේකේ. අපි පටන් ගමු Marvel එකේ සෙට් එකෙන්. ස්පයිඩර්මෑන් ඉන්නවා, අයර්න් මෑන් ඉන්නවා. මේක හැදුවම මේ වගේ එකක් තමයි ඉන්නේ. මේක ලංකාවේ සල්ලි 20000ක් වගේ වෙනවා. මේ එන්ඩ් ගේම් එකක් තියෙනවා. මේක වෙන්නේ රුපියල් 30000ක් වගේ. ඔහොම ගියාම බැට්මන් මයිල් එක තියෙනවා. ඊට පස්සේ මේ ස්පයිඩර්මෑන් කෙනෙක් ඉන්නවා. මෙයා නම් 10000ක් වගේ ඉන්නේ. මේ හැදුවේ මේක. ඊට පස්සේ අපි අල්ලෙහාට ගත්තොත් එහෙම බැට්මන් ඉන්නවා. මෙයා නම් රුපියල් 6000ක් වගේ. මෙයා 5000යි. මෙයත් 5000යි. ඊට පස්සේ ගියාම මේ පැත්ත තියෙනවා හැරි පොටර් කියලා ටිකක් තියෙනවා. ඊට පස්සේ මේ හොග්වර්ට්ස් එක්ස්ප්‍රස් ඔය කෝච්චි තියෙනවා. ස්මිතිනේ හැරි පොටර්ලයි තව එකක්. මේ අලග මේක තියෙනවා. අසල් එක. ඔය ටික තමයි මේ පැත්තේ තියෙන්නේ. මයිල්ස්ගේ මාස්ක් එකක් තව එකක් තියෙනවා. ඒක වෙන්නේ ළමයි රුපියල් 20000ක් වගේ. මෙන්න මේ අට තට්ටුවේ ගණන් අඩු ටිකක් තියෙන්නේ. මේ F1 කාර් එකක් තියෙනවා. මේක රුපියල් 4000ක් වගේ වෙනවා. මේක ඇතුළට ළමයි මේ ෆෝමියුලා 1 කාර් දෙකක් ඇතුළට දාන්න පුළුවන්. ඒක 30000ක් වගේ වෙනවා. දැන් අපි බලමු Star Wars එකේ සෙට් එක. මේක තමයි ගණන් අඩු මේක. මේක දෙන්නේ රුපියල් 5000ක් වගේ. මෙතනක් තියෙනවා තව 5000 එකක්. ඊට පස්සේ මෙතන තව ගොඩාක් කියලා තියෙනවා. රුපියල් 30000ක නැවකුත් තියෙනවා. මෙතන තියෙනවා ළමයි Jurassic World එකේ සෙට් එකක්. මේක රුපියල් 10000ක් වගේ වෙනවා. අසන හැබැයි ඒක ලොකු නෑ පොඩි. මෙතන මේකක් තියෙනවා. මේක අර කතාවේ මේ සීන් එක නේද මෙතන ඉන්නේ. මේක තියෙනවා ඊට පස්සේ පල්ලෙහාට ගියා මෙතන ලොකු එකක් තියෙනවා. රුපියල් 40000කට වැඩි වෙන එකක් තියෙනවා මෙතන. එතනත් එකක් තියෙනවා. දැන් අපි කාර් ටික පටන් ගත්තම මෙතන රෙවල්ට් එකක් තියෙනවා. ඒක න රෙවල්ට් එක කියලා හොයාගන්න බෑ. ඒක රුපියල් 50000ක් කියලා මේ FFX K එකක් තියෙනවා. 10000ක් වගේ නවා. F1 එකක් තියෙනවා ළමයි. මේ F1 එක හදපු එකක් තියෙනවා. ඉතින් හදපු දැක්කා. මේ තමයි හදපු එක. මේක වීඩියෝ එකක් තියෙනවා. ඒගොල්ලෝ වීඩියෝ ප්ලේ කරනවා. When you're racing flat out and it feels like you're flying. We had good times, me and this machine. Now let's take it for a spin. ජෙස්කෝ එකක් තියෙනවා 14000ක් වගේ. බ්‍රොන්කෝ එකක් තියෙනවා මේ. ඒක 20000යි. ලෝසරයක් වගේ එකක් තියෙනවා. කවසාකි එකක් තියෙනවා. මම නින්ජා එකක් දුවා. නින්ජා S2R ගන්න S2R එකක්ද මන් දන්නේ. එකක් තියෙනවා. ඒක රුපියල් 20000ක් වගේ. මේ තියෙන ළමයි 60000 F1 එක. මේ තියෙන්නේ මේක මේසඩීස්ලාගේ කාර් එකක්. මේ වලට පේනවාද මේකේ ළමයි මේ අර ස්ප්‍රින් එකක් තියෙනවා. මේකේ මේ මෙහෙම ෂොපොට්ස්ුත් තියෙනවා. මේ තියෙන කාර් එක. මේක රුපියල් 60000ක් වෙනවා ළමයි. මම හිතා ලංකාවේ නම් මේක සෑහෙන්න වැඩි වෙයි මීට වඩා. මේක අර ගොඩක් මේ ඇතුලේ මේක උඩ කෑල්ලුණත් ගලවලා එන්ජින් එකක් උනත් බලන්න පුළුවන් මේක තියෙන ඇතුලේ. මාර ලස්සන ළමයි. මේක තමයි කාර් එක. මේ තව එකක් තියෙනවා එන්න පෙන්න. මේ තියෙන එක Ferrari ලා කාර් එක. අසරනේ. මේකෙත් අර ඉස්සරහට පේන ස්ප්‍රින් එක තියෙනවා. ඔක්කොම ෂොට්ස් තියෙනවා මේකේ. මෙතන එක පිටිපස්ස. මේකත් රුපියල් 60000ක් වෙනවා. එහෙනම් ගිහින් එන්න ළමයි.